අද අපි කතා කරන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන විශේෂයෙන් කෘෂිකාර්මික ඉඩම්වලත් ඒ වගේම රක්ෂිත වනාන්තරවලත් ව්‍යාප්ත වෙලා තියෙන ආගන්තුක ආක්‍රමණකාරී ශාකයක් වෙච්ච නයිලෝන් බෝවිටියා ශාකය සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. මේක ලංකාවේ බොහෝ තැන්වල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක පිළිබඳ රටේ පරිසරාංශ එහෙම නැත්නම් ජෛව විවිධත්වයට අදාළ අංශ ශාක පිළිබඳ අධ්‍යයනය කරන ආයතන ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න ආයතන වලට අවධානය යොමු කරන්න. ඉතින් මෙහෙම දැන් අද අපි ඉන්නේ සිරිපාද රක්ෂිතේ එහෙම නැත්නම් සමනල අඩවියේ. ඉතින් සමනල අඩවියේත් බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් මාර්ග දෙපසවල දැනට ව්‍යාප්ත වෙලා තියෙන ශාකයක් හැටියට මේ ශාකය හඳුනා ගන්න පුළුවන්. ලංකාවේ ආගන්තුක ආක්‍රමණකාරී ශාක 100කට මේ වැඩි සංඛ්‍යාවක් කියන්නේ විශේෂ 100කට වැඩි සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ හඳුනාගත්තු ප්‍රභේද විශේෂ මේ අපේ පරිසර පද්ධතියට තර්ජනයක්. ඒක නිසා මෙහෙම තර්ජනයක් තියෙන ආගන්තුක ආක්‍රමණකාරී